hello guys, welcome back. ඉතින් මොකෝ වෙන්නේ ඉතින් ඔන්නවලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ආයේ මොකද්ද කියලා බැලුවොත් ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඉතින් ලංකාවේ Free Fire account වලින් like වැඩිම account දෙක ගැන. ඉතින් මීට කලින් ඔයාලා දැකලා තියෙද නැද්ද කියලා නම් දන්නේ නැහැ. කොහොම හරි ලංකාවේ තියෙන like වැඩිම account දෙක ගැන තමයි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඒ වගේ මතක් කරනවා ඉතින් අද අපේ වීඩියෝස් 30 28 වෙනි දවසේ ඉතින් අපි මේ වෙද්දි එක දිගට වීඩියෝස් 28ක්ම දාලා තියෙනවා. ඉතින් ඒ ටික බලපු නැති අය ඉන්නවනේ. ඉතින් අනිවාර්යෙන් ඉතින් තේකුත් හදාගෙන ඉතින් අනිවාර්යෙන් පොලිමට බලන්න. ඉතින් ඔයාලට වටින වීඩියෝ ටිකක් ඇත්ත කියලා මම හිතනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරනවා ඉතින් ඔයාලා ටූර්නමන්ට් වලට join වෙලා සල්ලි වන්න කැමති නම් ඉතින් පල්ලෙන් දාලා තියෙනවා group එකේ link එක. ඉතින් කැමති අය set වෙන්න ඉතින් හැකියාව තියෙන නම් ඉතින් match එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් ටූර්නමන්ට් සෙල්ලම් කරලා ඉතින් කොහොම හරි ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් අපි මුලින්ම බලන්න යන්නේ මොකද්ද කියලා බැලුවොත් ඉතින් අපි මුලින්ම බලමු ලංකාවේ දෙවැනියට like වැඩිම account එක මොකද්ද කියලා. ඉතින් අපි ඊට පස්සේ බලමු ලංකාවේ Free Fire game එක පැත්තෙන් like වැඩිම account එක මොකද්ද කියලා. හරි ඉතින් අපේ list එකේ number 2 account එක විදිහට තියෙන ඉතින් මෙන්න මේ account එක. ඉතින් ඔයාලට ID එක search කරලා බලන්න පුළුවන්. ඉතින් මේ ඇත්තද බොරුද කියලා. ඉතින් ID එක පැත්තට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් 11.28.44.35 කියන ID එක. ඉතින් ඔයාලට පේනවා ඇති account එක පැත්තට ගියපුවාම ඉතින් like තියෙනවා 4,07,000ක්. ඉතින් මේක තමයි game එකේ දෙවැනියට like වැඩිම account එක ලංකාවේ. ඉතින් ඒ වගේම මේක ඔයාලට හුරු පුරුදු account එකක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට මම batch ටික පෙන්නලා ඉන්නම්. ඉතින් එතකොට ඔයාලට මතක ඇති ඉතින් කාගේද account එක කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති 555 ගානේ ගහලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති ලංකාවේ 555 ගානේ ගහුවා ඉතින් YouTube කෙනෙක් හිටියා. ඉතින් දැන් නම් සෙල්ලමෙන් කැපිලා ඉන්නේ. ඉතින් මේක T4D අයියාගේ ඉතින් පරණ account එක. ඉතින් දැන් එයා ගේම් එක සෙල්ලම් කරන්නේ නැති හින්දා ඉතින් ඒක සෙල් කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි account එක පැත්තට ආපුවම ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආයේ Rangarok bundle එකක් තියෙනවා. ඒ වගේම පළවෙනි elite 4ත් එක දිගට දාලා තියෙනවා. මැදින් දෙක තුනක් මිස් වෙලා තියෙනවා. ඉතින් account එක පැත්තට ආපුවම like නෙමෙයි මේ level 86 ඒත් එක්කම CSBR පැත්තේ ඉතින් එක දිගට හැම පාරක්ම වගේ ගහලා තියෙනවා. ඒ කියන්නේ පටන් ගත්ත දවසේ ඉඳන් ඉතින් එක දිගට ගහලා තියෙනවා. ඉතින් මැච් පැත්තට ආවම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් CS මැච් සෙල්ලම් කරලා තියෙනවා 12480ක් වගේ ගාණක්. ඒත් එක්කම BR rank පැත්තට ආවම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි BR rank මැච් සෙල්ලම් කරලා තියෙනවා ආසන්න වශයෙන් 28000කට ලං වෙන්න ගාණක් BR පැත්තෙන් ඉතින් මැච් සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් ගන් පැත්තට ආවම ඔයාලට මේ විදිහට ඉතින් ගන් ටික බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඉතින් මේ account එක ගැන කතා කරන්න දෙයක් නැහැ. කෙලින්ම ආයෙත් රදල බාණ්ඩයක්. ඉතින් ඔයාලට බැලුව බැලමටම පේනවා ඇති දැන් තියෙන්නේ ටෙන්ස් බෙන් කියලා. ඉතින් කොහොම හරි ඉතින් account එකේ අයිතිකාරයා කවුද කියලා නම් දැන් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඉතින් මේක T4D අයියාගේ account එක. ඉතින් කොහොම හරි මේක තමයි ලංකාවේ දෙවැනියට like වැඩිම account එක. ඉතින් 4,07,000ක් තියෙන. ඉතින් ඔයාලා මීට වඩා like තියෙන account දන්නා නම් ඉතින් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරි ඉතින් එහෙනම් අපි බලමු අපේ list එකේ number 1 ID එක වෙන විදිහ. හරි ඉතින් දැන් බලන්න යන්නේ මොන ID එකද කියලා බැලුවොත් ඉතින් දැන් බලන්න යන්නේ ලංකාවේ level ඒ කියන්නේ මහන්සියෙන් up කරපු level වැඩිම account එක සහ like වැඩිම account එක. ඒ කියන්නේ bug වෙන්නේ නැතුව level 100ට up කරපු account එකක් සහ ලංකාවේ like වැඩිම account එක ගැන තමයි ඉතින් දැන් බලන්න යන්නේ. ඉතින් ඔයාලට ID එක ගහ ගන්න පුළුවන් කෙලින්ම. ඉතින් 23යි 76යි 39යි 401 කියන ID එක. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතින් කෙලින්ම region first ගේ ID එක. ඉතින් ඔයාලට region එකට ගිහිල්ලා වුණත් account එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ account එක ඔයාලට පේනවා ඇති අඩෝ හස්කි කියලා තියෙන්නේ. ඉතින් කොහොම හරි like පැත්තට ආවම ඔයාලට like බලා ගන්න පුළුවන් 4,25,000ක්. ඒත් එක්කම ඔයාලට level 100 බලා ගන්න පුළුවන්. ඉතින් මේ account එක level 99 තිබිලා මේ ළඟදි තමා level 100ට ගියේ. ඒ කියන්නේ මේක බග් වෙලා level up වෙච්ච account එකක් නෙමෙයි. game එකේ match සෙල්ලම් කළාම level up වෙච්ච account එකක්. ඉතින් account එක පැත්තට ආවම ඔයාලට පේනවා ඇති BR rank ඉතින් මුලින් ඉඳන්ම ඉතින් heroic ගහලා තියෙනවා. ඒත් එක්කම CS පැත්තට ආවම CS rank උත් මුලින් ඉඳන්ම heroic grand master ඒ වගේම
මේ මාස්ටර් ගහලා තියෙනවා. ඉතින් account එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ආයේ සුපිරියක්. ඉතින් ඔයාලට පේනවාද කෙලින්ම prime level එක 8 තියෙන. ඉතින් ඔයාලට ගිල්ඩ් එක බලා ගන්න පුළුවන් අඩෝගෙන් කියලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔය විදිහට තමයි account එකේ පැත්ත තියෙන්නේ. ඒත් එක්කම අපි බලමු match කීයක් සෙල්ලම් කරලා ඇතිද කියලා. ඉතින් මං හිතන විදිහට ඉතින් මේ වෙද්දි සමහර විට 50000කට වැඩි match ගණන් සෙල්ලම් කරලා ඇති. ඉතින් ඔයාලට පේනවා ඇති කෙලින්ම match සෙල්ලම් කරලා තියෙනවා ආසන්න වශයෙන් 80000කට ලං වෙන ගාණක්. ඉතින් මං කීවේ ඉතින් ආයේ match 80000ක් ගහනවා කියන්නේ ඉතින් මේ account එක සෙල්ලමක් නෙමෙයි. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට කිල් බලා ගන්න පුළුවන්. ඉතින් BR පැත්තෙන් කෙලින්ම ලක්ෂ 3කට වඩා තියෙනවා. ඉතින් ආයේ ඔයාලටම ඉතින් ආයේ සාක්ෂි ඕනේ නැහැ. ඉතින් කෙලින්ම කීව හැකි ඉතින් මේක level 100ට ආවේ match සෙල්ලම් කළාම කියලා. හරි ඉතින් ඔයාලට CS rank පැත්තට ආවම match සෙල්ලම් කරලා තියෙනවා 12162ක්. ඒත් එක්කම කිල් දාලා තියෙනවා 59311ක්. ඉතින් ගන් ස්කින් පැත්තට ආවම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ආයේ ඔක්කොගෙම ඉතින් ලංකාවේ රීජන් එකේ ඔක්කොම ගන්න වලින් ඉන්නවා වගේ තමයි. ඉතින් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ඉතින් ලංකාවේ රීජන් එකේ ගන් පැත්තෙන් ආසන්න වශයෙන් ගන් 15000 යම් ඉතින් මේ වෙද්දි ගහලා තියෙනවා 15000 නේ 20ක් 21ක්ම ගන් ස්කින් පැත්තේ රීජන් ගහලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි account එක පැත්ත තියෙන්නේ. ඉතින් කවුරු කොහොම කිව්වත් මේක තමයි ලංකාවේ මහන්සියෙන් level up කරපු level වැඩිම account එක. ඒත් එක්කම game එක පැත්තෙන් ලංකාවේ like වැඩිම account එක. ඉතින් මීට වඩා account දන්නවනම් ඉතින් අනිවාර්යෙන් ඔයාලා පල්ලෙහාන් ID එක දාන්න යන්න. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරනවා ඉතින් ඔයාලට අද අපේ වීඩියෝස් 30 28 වෙනි දවසේ ඉතින් අපි එක දිගට මහන්සියෙන් ඉතින් වීඩියෝස් දාන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝස් ටික ඔක්කොම බලන්න කියලා ඉල්ලනවා. ඉතින් ඒ වගේම මතක් කරනවා ඉතින් ඔයාලට ගේම් එක පැත්තෙන් ටූර්නමන්ට් වලට join වෙන්න කැමති අය ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන් පල්ලෙහාන් group එකේ link එක දාලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් join වෙන්න. ඉතින් ඔයාට හැකියාව තියෙනවා. ඉතින් සල්ලි වන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් තමයි ඉතින් ටූර්නමන්ට් කියන්නේ. ඉතින් ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට අපි ගියා. හෙටත් මේ වෙලාවටම set වෙමු.